සුබ දවසක්. මම අජිත් පැන්දිබෝන අපි මිට කලිනුත් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ මම අද කතා කරන්න යන්නේ මේ මම පොඩි කතා ස්ටෝරි එකක් කියන්නම්. මේ අපි chat GPT AI ගැන ස්ටෝරි එකක්. අපි chat GPT පාවිච්චි කරන්න ගත්ත කාලේ දැන් අවුරුදු කීපයක් පාවිච්චි කරනවා. දැන් අවුරුදු මම හිතන්නේ 3ක් විතර වගේ වෙනවා මේ LLMs නැත්නම් large language models කියන එක පාවිච්චි කරන්න පටන් අරගෙන. ලෝකෙට ඇවිල්ලා පටන් අරගෙන. අපිත් ඉතින් ටෙක්නොලොජි සම්බන්ධය සහ අපිට අපේ රස්සාව හැටියට අපිත් බොහොම ඉක්මනට මේවට මේ අපිට දැනගන්න හම්බ වෙනවා සහ අපි ඒවා පාවිච්චි කරන්න ගන්නවා. ඉතින් හරි ඉන්ටරෙස්ටිං වැඩක් වුණා. මේ දැන් අපිට පේන්න ගත්තා මේ chat GPT එකට ඉතින් මොනවා හරි ඉතා වේගෙන් මේ යම් ඩොකියුමන්ට්ස් හදන්න පුළුවන් කියලා. මම මේක දන්නවා. ඉතින් අපේ ෆීල්ඩ් එකේ ඉතා වැදගත් දෙයක් තමයි මේ ස්පෙસિෆිකේෂන්ස් ලියනවා කියන්නේ. ස්පෙસિෆිකේෂන්ස් ලියනවා කියන්නේ දැන් අපි මොකක් හරි ඉදිකිරීමක් නැත්නම් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට දැන් මේකේ අපිට දෙන්න තියෙන කාරණා කීපයක් ඩ්‍රොයින්ස් තියෙනවා. ඊට අමතරව ඒක කරන විදිහ ඒක ස්ටෝරි එක. දැන් ඩ්‍රොයින්ස් කියන්නේ ලැන්ග්වේජ් එකක්. ඒක ඇවිල්ලා රූප වලින් එන එකක්. ඊට අමතරව මේකට ඊට ප්‍රමාණවත් විදිහට ගන්න ඉතුරු ටික තියෙනවා. ඉතින් ස්පෙસિෆිකේෂන්ස් හදනවා කියන එක ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රොයින්ස් හදනවා හා සමාන හෝ ඊටත් වැඩි ඉතාම සංකීර්ණ කටයුත්තක්. මොකද නිවැරදි ස්පෙસિෆිකේෂන්ස් කියන එක ටිකක් මේ ලොකු කාලයක් වැය කරන්න. ඊට අමතරව ලංකාවේ අපේ සීඩා කියලා ආයතනයක් තියෙනවා. දැන් ඒකේ තියෙනවා යම් මට්ටමක යම් කොටසක් ස්පෙસિෆිකේෂන්ස්. ඉතින් ඒකේ සියල්ලම මේ අපිට අවශ්‍ය සියල්ල හම්බ වෙන්නේ නැහැ. සමහර විශේෂ කටයුතු වලදී අපිට ඒ අදාළව ඒක කොහොමද කරන්නේ? ඊට පස්සේ ඒක වෙනුවෙන් අපි කරන්න ඕනේ කම්ප්ලයන්සස් මොනවද? එහෙම නැත්නම් මොන කෝඩ්ස්ද බලන්නේ? ඊට පස්සේ කරන විදිහ මෙතඩ් එක අපි ගයිඩ් කරන්නේ කොහොමද? ඒ වගේ ඒක ටෙස්ටිං කරලා අපි අදාළ දේවල් ගන්නෙ කොහොමද? මේක හරියට කරාද කියලා. ඉතින් මේ සම්බන්ධව ඉතින් ලියන එක තමයි ස්පෙસિෆිකේෂන් කියන්නේ. ඉතින් ස්පෙસિෆිකේෂන්ස් ලියන්න ඉතින් අපිට පේන්න ගත්තා මේක හරිම ලීසි වැඩක් කියලා. chat GPT එක. ඉතින් අපි මුලදී ඔය අපි අපේ මාත් එක්ක අපේ වැඩ කරන අපි ඔෆිස් එකේ ඉතින් අපි මේ chat GPT පාවිච්චි කරලා ස්පෙસિෆිකේෂන්ස් ලියලා බලනකොට මේකේ තියෙන සමහර කෝඩ් රෙෆරන්ස් සහ බුක් රෙෆරන්ස් ලෝකෙම නැහැ. කොහෙවත් නැහැ ඒ පොත්. ඉතින් දැන් අපිට මේ මුලදී දිවාසනාවට වගේ අපි මේක අහුවෙන්න ගත්තා මේ මුල කාලෙම. මොකද දැන් මේක නැවත බලාගෙන යනකොට මොකද මේ තොරතුරු ඇත්තටම දැන් එයා මේ මම හිතන්නේ chat GPT-ට ස්පෙસિෆිකේෂන් ලියනවා කියන්නේ එයාට යම් තොරතුරු එයාගේ ලොකු ගබඩාවක් එක්ක තියෙනවා ඇති. නමුත් මේවා නිකන් කතන්දර වගේ වෙනවා එක වෙලාවක. හේතුව මේකේ කන්ටෙන්ට් එකේ වැලියු එක කියන එක ඒ තරම් ශක්තිමත් නැහැ. වැලියු එකක් නැහැ. නැත්තම් ඔතෙන්ටිසිටි එක නැත්තම් මේකේ ඇත්තටම මේ දේවල් ලෝකේ තියෙනවද නැද්ද කියන එක ගැන එච්චර වැදගත් නැහැ. ඉතින් එහෙම වුණාම දැන් අපිට තේරෙන්න ගත්ත රෙෆරන්සස් වලදී සහ ඔය විශේෂයෙන් කෝඩ් රෙෆරන්සස් සමහර බුක් රෙෆරන්සස් විශේෂයෙන්ම මේ අපිට ඒක දැනුණා මේ ඒක තියෙනවා මේ අපේ සිරියා ගයිඩ්ලයින්ස් කියලා වගේක් තියෙනවා. මේකේ තියෙන මේ දීලා තියෙන නම්බර්ස් කොහේවත් ලෝකේ නැති. දැන් මේක අපි බලනකොට අපිට හරි සර්ප්‍රයිස්. දැන් ඇයි මේක වෙන්නේ කියලා. දැන් අපි මේ මං හිතන්නේ අපිත් පටන් ගන්නකොට chat GPT ගන්න සහ මේ AI කියන්න අපි හිතුවේ නිකන් අර අපි කියන්නේ අර සියල්ල දත් එක්ක ළඟ වැඩ කරනවා වගේ කියලා නිකන් අපිට හරි මේ පුදුමාකාර සන්තෝෂයක් තිබුණා. හැබැයි ටිකක් කල් කරගෙන යනකොට තේරෙන්න ගත්තා ඇත්තටම මේ එහෙමද කියලා. මොකද මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ ඇත්තට මේ වෙච්ච සිද්ධියත් එක්ක. ඉතින් අද මගේ මාතෘකාව මේ මං තෝරගත්තේ අපේ මම හිතන්නේ සිවිල් ඉංජිනේරින් වලට විතර නෙවෙයි ඕනම වෘත්තියකට අදාළයි. ඒ කියන්නේ මේකේ තියෙන මේ වගකීම කියන. වගකීම සහ වගවීම අපි කොහොමද මේ වගේ සහායකයෙක් එක්ක කටයුතු කරනකොට මේ පවත්වාගෙන යන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා නම් අපි බලාපොරොත්තු වුණා ඇත්තටම මේ වගේ ඊටාම මේ softwares වලින් ලොකු සහායක් හම්බෙලා අපිට නිකන් මේ අපි කතාවට කියන්නේ ඇස් වහගෙන මෙහෙම ගහලා යවන්න පුළුවන් එකක් කියලා. එහෙම උනේ නැහැ. ඉතින් දැන් එතකොට දැන් මේක ඇත්තටම දැන් වෙනකොට ලෝකෙ මේ සම්බන්ධව යම් සාකච්ඡා තියෙනවා. රිසර්ච් කරලා තියෙනවා. ඒ කියන්නේ සහ ඒ වගේ ඩිරෙක්ෂන්ස් දෙනවා. ඇත්තටම කොහොමද අපි මේවත් එක්ක වැඩ කරාට මේකේ රෙස්පොන්සිබිලිටි එක නැත්නම් වගකීම කවුරු අතේද තියෙන්නේ කියන්නේ. දැන්
අපි අපේ වෘත්තියෙන් ගත්තොත් චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් කියන්නේ එයාට තමයි ඇත්තටම මේ රෙස්පොන්සිබල් විදිහට යම් ඩොකියුමන්ට් සයින් කරලා වැඩක් කරන්න ගන්න පුළුවන් කියන එක සලකන්නේ සාමාන්‍යයෙන්. එතකොට දැන් අපි අපේ ඉන්ඩස්ට්‍රි එකේ කන්ස්ට්‍රක්ෂන් එකක් හරි කරනකොට ඒකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් කරනකොට ඒවට සයින් කරන රයිට්ස් හැමතිස්සෙම තියෙන චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙකුට. ඒ කියන්නේ එයා වගකීමෙන් බැඳෙනවා කියන්නේ. නීතිය ඉදිරියේ ගත්තොත් වගකීමෙන් බැඳෙනවා. දැන් අපි ඒක අරගෙන බැලුවොත් AI එක ගත්තොත් දැන් ඔය අපි කතා කරන chat හරි ඕනේ LLM එකක් ගත්තොත් එයාට එහෙම වගකීමෙන් බැඳෙන්න තැනක් නැහැ. ඒක මම දන්න තරමින් ඒකම සූ කරන්න අපිට දැනට බෑ. එතකොට අපිට කිසිම වෙලාවක හැකියාවක් එන්නේ නැහැ. අපි මොන හරි දෙයක් කරලා අපිට කියන්න මේ ඒක මම මේ අහවල් LLM එකෙන් අරගෙන තමයි දැම්මේ. මේ ඒකින්ද ඒ වගකීම ඒක ඒ සිස්ටම් එකට හරි නැත්නම් ඒ අදාළ ආයතනයටයි තියෙන්නේ. ඒගොල්ලෝ වගකීමෙන් ගැලවෙනවා. දැන් මේක අපිට හොඳ පාඩමක් වෙනවා. අපි අපේ එදිනෙදා අපේ වැඩ කටයුතු වලදී කරගෙන යද්දී තොරතුරු ගැනීම සහ වගකීම කියන එක අතරේ මේ කටයුතු කරනවා. දැන් මට තව උදාහරණ කියන්න පුළුවන්. දැන් අපිට අපේ ෆීල්ඩ් එකේ අපිට දැනන දෙයක් තමයි මේ බිල්ඩින් එකක් හරි ඩිසයින් කරනකොට ඒකේ තියෙන ලෝඩින්ග්ස් එක. කියන්නේ අපි ලෝඩින් කියන්නේ එකක්. නැත්තම් හරි මේ ගයිඩ්ලයින් එක ෆලෝ කරාද කියන. එතකොට දැන් මේ දේවල් අපි නිතර අපි දකින දෙයක් තමයි අපේ අලුත් ඉංජිනේරුවෝ ගොඩාක් මේකට ගැට ගැහිලා තියෙන්නේ. මොකද හරි ලේසි. දැන් මේක අපි කියන්නේ අර මේ ඕල් ස්කූල් ඉංජිනියර්ස්ලා නෙමෙයි දැන් ඉන්නේ. ඒගොල්ලන් ගොඩාක් මේ අර ටෙක් සෙවි කියන ස්ටයිල් එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ බොහොම වේගෙන් මේවත් එක්ක ගනුදෙනු කරනවා. ඒවා ඒ තොරතුරු එළියට අරගෙන බලනවා. ඒවා පාවිච්චි කරන්න හදනවා. දැන් සමහරලාට මේකේ කවුරුත් මේ මම හිතන්නේ මේක මට ඇත්තටම Google වලින් අපේ ජූනියර්ස් අපේ ඉංජිනේර්ස්ලා වැඩ කරනකොටත් අපි දැක්ක දෙයක්. අපි විශ්වාස කරනවා මේකේ මොන හරි පබ්ලිෂ් වෙච්ච ඩොකියුමන්ට් එකක් තිබුණොත් ඒක හරියටම හරි දේව වාක්‍යයක් වගේ කියලා අපි කියන්නේ. අන්නේ තත්ත්වේ තියෙන්නේ. ඇත්ත තත්ත්වේ නම් ඒක එහෙම නෙවෙයි. දැන් සමහර අපිට ලෝඩ් data සමහර details තියෙනවා. අපි ඒවෙන් ගත්තට මේක එළියට අරගෙන ඇත්තටම මේක නිවැරදිද කියලා බැලීමේ වගකීම 100%ක් පවතින්නේ ඒ ඉංජිනේරුවන් අතේ තමයි. නැත්තම් අපි මේක ඉංජිනේරුවන්ට විතරක් අපි ලඝු කරේ නැත්තම් අපි ඒ අදාළ ඕන ප්‍රොෆෙෂනල් කෙනෙකුට සමහරවිට මේක බලපන්න. දැන් මොකද මම හිතන්නේ අද කාලේ ගොඩ දෙනෙක් මේ අපි වගේම අපිත් සමහරලාට උත්සාහ කරනවා මේ ඩ්‍රග්ස් ගැන. ඒ කියන්නේ මේ බෙහෙත් ගැන. නැත්තම් ඔය එක වෙන අපේ ඉදින්දා ජීවිතයට බලපාන යම් තොරතුරු සමහරලාට මේ අර වෙන්න පුළුවන් අර එක කෑම ගැන. නැත්නම් එක්සර්සයිස් ගැන. අපි මේ උත්සාහ කරනවා මේවා ඊවන් මම හිතන්නේ දැන් වෙනකොට ඔය LLM පාවිච්චි කරලා ජ්‍යොතිෂය ගැන උනත් මිනිස්සු එකෙන් තොරතුරු අරගෙන මේක ඇත්තද කියලා ඒවා තීරණය කරන්න උත්සාහ කරනවා. හැබැයි හැමතිස්සෙම අපිට කියන්න තියෙන්නේ මේ තොරතුරු නිවැරදිද කියන එක දැන ගැනීම ඒක සමාජයක් විදිහටත් සාමාන්‍යයෙන් මේ අපි වෘත්තිකයන් විදිහට ගත්තොත් අපිට ලොකු වගකීමක් තියෙනවා. මොකද මතක තියාගන්න ඕන දේ තමයි අපිට ඊටාම පහසුවෙන් ලේසියෙන් හම්බෙන මේ තොරතුරු අපි පාවිච්චි කරලා අපි වගකීමෙන් බැඳෙන්නේ ඊටාම බැරෑරුම් කාරණාත් එක්ක. දැන් ඉංජිනේරුවෝ ගත්තොත් ඩිසයින් ඉංජිනේර කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ වගකීම බැඳෙන්නේ බිල්ඩිමක් එක්ක. ඒකේ මොකක් හරි වෙන්න පුළුවන් හානියක්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරපු තොරතුරු නිසා ඇතිවෙච්ච අලාභයක්. ඒ කියන්නේ ලොකු කොස්ට් එකක්. වැරදි තොරතුරු නිසා හම්බෙච්ච තව මොනවාරි ඩිසයින් ෆේල් එකක්. ඒ වගේ ඕන දෙයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් එතනට අපි ගමන් කරන්නේ නැතුව මේ අපිට ලැබිච්ච ටූල් එක හරි තැනට පාවිච්චි කරගන්නේ කොහොමද කියන එක සෑම විටම ඉංජිනේරුවන්ට සාමාන්‍යයෙන් අනිත් ප්‍රොෆෙෂනල්ස්ලාට මම හිතන්නේ බැඳෙනවා. ඉතින් මම හිතන්නේ දැන් මේ ඕක මම හිතන්නේ තව දුරටත් මම මේක කියනවා නම් දැන් මම හිතන්නේ මේක මතක තියාගන්න ඕන දේ තමයි අද සමාජය ඇතුලේ තොරතුරු ගොඩයි. ඉස්සර කාලේ මම හිතන්නේ අපි ඕනම වෘත්තිකයෙක් දන්නවා තමුන්ගේ දැනුම කියන එක පොඩි මේ කබඩ් එක පොත් සෙට් එකක් නැත්නම් අතරේ තමයි තිබුණේ. හැබැයි ඒවා ඊටමත් නිවැරදි තත්වයට තත්ත්ව පරීක්ෂණයට ලක් වෙච්ච පිළිගත්ත තොරතුරු ඩොකියුමන්ට්ස් තමයි අපිට මේ ඉතිහාසයේ තිබුණේ. දැන් අද වෙනකොට මම හැමෝම කියනවා වගේ අද තියෙන්නේ ෆ්ලඩඩ්. ඒ කියන්නේ ඕන තරම් තොරතුරු තියෙනවා. හැබැයි කාටවත් හිතා ගන්න බෑ කොයිකද හරි එක තෝරගන්නේ. ඒකින්ද
මම හිතන්නේ වෘත්තිකයන් විදියට අපිට තියෙන බරපතලම අද තියෙන චැලෙන්ජ් එක තමයි මේ වගේ LLMs එක නැත්නම් මේ වගේ AI tools එක වැඩ කරද්දී අපේ වෘත්තියට අවශ්‍ය වෙන. ඇත්තට මේක පහසු වෙනවා තමයි. අපේ ජීවිතේ පහසු වෙනවා තමයි. සමහරවිට අපිට අයිඩියාස් දෙනවා. ඒ අයිඩියාස් අපි ගන්න ඕනේ. අරගෙන අපි අපේ නිවැරදි දත්ත එක වැඩ කරන්න අපි කොහොමද සොයාගන්නේ? නිවැරදි දත්ත සොයා ගැනීමේ මාර්ගය කියන එක මම හිතන්නේ තවත් සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. දැන් මේක මම තව කාරණයක් කියන්නම් මේ නිවැරදි දත්ත වලට පස්සේ අපිට එන්න හිතන්නේ. ඒ තමයි මේ දැන් අද කාලේ ඕනම කෙනෙකුට පුළුවන් මේ ඊටාම පහසුවෙන් මේ tamunට නැති දැනුමක් ආවේශ කරගන්න. කවුරු හරි ඇහුවොත් ඔයාලට මේ අහවල් දෙය පුළුවන්ද කියලා එයාට තියෙන්නේ කම්පියුටර් ඉස්සරහට ගිහලා ගහලා ඒ දැනුම ගැන පොඩි සර්ච් එකක් දානකොට අපිට දැනෙනවා දැන් අරකේ ඔක්කොම තියෙනවා කියලා. ඒ ඔක්කොම දැන් ඒක අපේ වගේ ගතියක් දැනෙන්න ගන්නවා. ඒ අපි එක තියෙනවනේ එතන. ඉතින් එතකොට දැන් අපි හිතනවා දැන් අපිට ඒ දැනුමත් අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ අපි නැති දැනුමක් අපිට ආරූඪ කරගන්නවා. අරගෙන අපි ඒක දැනුවත් විදිහට ඒක තමුන් පාවිච්චි කරාට කමක් නැහැ. දැන් අපි මේක මම කියන්නේ අතන වෘත්තිකයන් විදිහට ගත්තොත් අපි ඒක ආයි සමාජයට මුදා හරිනකොට තමයි මේකේ භයානකම තියෙන්නේ. තමුන්ට අයිති නැති, තමුන්ට නැති දැනුමක් මේ මොකක් හරි වගකීමක් නැති. මම හැමතිස්සෙම කියන්නේ LLM එකට කියනවා මේකේ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ මේ ඔතෙන්ටිසිටි චෙක් කරලා ගන්න කියලා කියන තත්වයක් යටතේ මේ වගේ වගකීම් විරහිත කියන්න පුළුවන් එක අතකින් ඒ වගේ දැනුම් සම්භාරයක් අපි අරගෙන ඒක අපි දන්නවා කියලා පාවිච්චි කරලා ඒක සමාජයට මුදා හැරීම ඊටාම භයානක දෙයක්. ඒක ඇත්තටම කියන්නේ එතිකලුත් නැති වැඩක්. ඒක හරහා ලොකු සමාජ හානි සහ සමාජ ප්‍රතිරූප හානි සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක අපිට කියන්න තියෙන ඊළඟ වැදගත් කාරණේ. මොකද තොරතුරු වැරදි තොරතුරු පාවිච්චි කරලා තමුන්ට ඇෂුව කරන්න බැරිව පාවිච්චි කරලා දැනුමක් බිල් කරගෙන ඒකෙන් සමාජයට යමක් මුදා හරින එක භයානක කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් මේක තව කෙටි අදහස් දැක්වීමක්. ඉතින් මම මේක ඇත්තටම මගේ පරමාර්ථය උනේ මේ අපි මේ වගේ තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙන LLM ලා එකතු වෙලා ChatGPT ලා එකතු වෙලා අපිට දැනුම මේ අපි කියන්නේ පොම්ප කරනව නෙමෙයි දැනුම මේ ප්‍රෙෂර් කරලා අපේ ඇඟට විදින අතරේ මේ හැම එකෙම අපිට සුදුසු දේවල් තෝරගෙන ඒ වගේ නිවැරදිතාවය බලලා and engineering judgments අරගෙන එහෙම නැත්නම් professional judgments අරගෙන තමුන්ගේ කාර්ය සාර්ථකව කරගන්නේ කොහොමද කියන එක ගැන දැන් ඊටාම ඒ ගැන අවධානය යොමු කරන්න මම හිතන්නේ ඊටාම සුදුසු කාලය කියලා මම හිතනවා සෑම වෘත්තිකයන්ටම. ඉතින් බොහොම ස්තුතියි අද මේ මගේ වැඩසටහන බලන එක සම්බන්ධව. අපි නැවත හමු වෙමු මේ මෙවැනි මාතෘකාවක්.